තාත්තේ ඇයි කියන්නකෝ ආස නැත්තේ? ඉතින් මං ඔයාට ආදරයිනේ. ඕන්න ඉතින් අප්පා තරහ වෙලා ගියානේ. ඇයි මම ඔයාට ආදරෙයි ගොඩාක් බය වෙන්න එපා. මං ඔයාගේ තමයි. මොකටේ? අපි දෙන ලංකාවට ගිහින් ඉතින් කසාද බඳිනවනේ. අපි දෙන්න බැඳලා. ඔයා කිව්වා මම නුවරඑළිය එක්කන් යනවා කියලා. මේ අහන්න. ඔයා හරි. ඔයා කියන්න ලක්ෂ්මන් අයියව මතක් කරා කියන්න. එයාට කියන්න තෙල් කෑම දෙන්න එපා. හැබැයි රසට කෑම ටික හදලා දෙන්න කියන්න හර්ෂ අයියට. මම කිව්වා කියන්නේ ජලීල් අයියවත් මතක් කරා කියන්නේ. හර්ෂ අයියව ආදරේ පරිස්සම් කරලා බලාගෙන ඉන්නවා කියන්නේ. එතකොට කවුද? අර ඉරේෂ් එයාට කියන්නේ ශානි අනිවාර්යෙන් සුදුවම්මිය ඔයාව කසාද බඳිනයි කියලා. හොඳේ. එතකොට අනේ අයියලා ඔයාගේ යාළුවන්ගේ නම් අමතක වෙලා. ඔයාගේ අර චන්ද්‍රේ අන්න ඒ පොමන්ට කියන්නේ. හර්ෂයට බනින්න එපා වැරදිකාරයා ශානි. මොකද ශානිට හර්ෂ නැතුව ඉන්න බැහැ කිව්වා කියන්නේ. හොඳේ. අන්නට ආදරේ සුදු අම්මා. දෙයින් චුපාත් දාලා ඉක්මනට දුවන් එයි මන් දන්නවනේ ඔයාගේ හැටි. බයයිනේ. බයනේ පාතර. එබ්බි නෙවෙයි මේ ලෝකේ කොහේ ශානි ඔයාගේ සුදු අම්මේ විතරයි. හොඳේ. කොමට එක සුවඳ නැහැ.